මම දැන් ඔබට විස්තර කරනවා පින්වතුනි ජාතිය ගැන. මේ ජාතිය කියලා කිව්වේ සිංහල ජාතිය, දෙමළ ජාතිය, මුස්ලිම් ජාතිය නෙමෙයි. ජාතිය. මේ ජාති දුක. පින්වතුනි එක්තරා මීයෙක් ගෙදර ඇවිදිලා ගෙදර ඔක්කොම බඩු ටික කාලා විනාශ කරනවා. දැන් මේ මීයා ගැන පුදුම තරහක් මේ ගෙදර මිනිස්සුන්ට ඇති වෙන්නේ. මේ මිනිස්සයා ගේනවා මී හබකක්. මී හබකක් ගෙනහල් ඉවර වෙලා පින්වතුනි මේ මිනිස්සයා මී හබක තියලා තියෙනවා. මී හබක අටවනවා. ඕකට පොල් කෑල්ලක් පුච්චලා ඇතුලේ ගහලා. මීයා පින්වතුනි ඕක ළඟින් යනකොට වෙනදට නම් හබක විතරයි තිබුණේ. මීයා හබකට ප්‍රශ්නයක් උනේ නැහැ. මීයා ගියා යන්න. දැන් පින්වතුනි මේ පෙට්ටිය ඇතුලේ පොල් කෑල්ලක් නැත්තම් කරෝල කෑල්ලක් දාලා තියෙන්නේ. මීයා මේක දැකපු ගමන් මීයාට ඉවසුන්නේ නැහැ. මීයා මොකද කරන්නේ? පැන්න මොකටද? කරෝල කෑල්ලට. පැන්න ගමන් හබක වැටුණා. දැන් හබක වැහිලා තියෙන්නේ. මේ අයිතිකාරයට මේ මීයට ඕනේ දෙයක් කරන්න බැරිද දැන්? හබකට අහුවෙච්ච මීයට ඕනේ දෙයක් කරන්න බැරිද දැන්? මේ මීයා වල්ලලා පොලේ ගහන්න බැරිද? මේ මීයා වල්ලලා පන පිටින් බදින්න බැරිද? මේ මීයා වල්ලලා මිටියකින් ඔළුව චොප්ප කරන්න බැරිද? බඩ පළල හදවත වැඩ කරන්නේ කොහොමද කියලා බලන්න බැරිද පන පිටින්? මේ ඔක්කොම කරන්න පුළුවන් නේද? පින්වතුනි ඔබත් ඔය හබකේ වැටිලානේ ඉන්නේ දැන්. ජාතිය කියන හබකට වැටිච්ච ඔබට ඊළඟට මොකද්ද වෙන්නේ කියලා ඔබ දන්නවද? ඔබ ජාතිය කියන හබකට වැටිලා ඉවරයි පින්වතුනි. මෙතනින් එහාට ඔබට මොනව වෙයිද කියලා කවුද දන්නේ? බලන්න ගියාත් බැවේ කරගත්ත අපරාධයක් ඔබ. ගියාත් බැවේ මේක අවබෝධ කරගත්තා නම් පින්වතුනි ඔබ ආයි උපදින්නේ නැහැ නේද? එහෙනම් මේ අත්බැවේ දැන් ඔබ ඉපදුනා නම් පින්වතුනි ඔබ අරිහත් ඵලයේ සාක්ෂාත් කළත් මේ අත්බැවේන දුකෙන් නිදහස් වෙන්න පුළුවන්ද ඔබට? කැලණි මහරහතන් වහන්සේ තෙල් කටාරමක උණු වුණා. අද්දැව් ගානකට කලින් මැස්සෙක්ව උණු කිරිවීදුරුවකට දාපු එකට. පින්වතුනි ඔබ කුඹුර හදලා තියෙන්නේ. දැන් ඔය කුඹුර හදපු එකට බීජ වැටෙන එක නවත්තන්න පුළුවන්ද ඔබට? අරිහතුන් වහන්සේ නමක් කියලා කියන්නේ පින්වතුනි එකම පාපයක්වත් පුණ්‍ය කර්මයක්වත් කරන්නේ නැති උත්තම පිරිසක්. ඒත් උන්වහන්සේට හදාගත්ත කුඹුර තියෙනව නේද? දැන් ඕකට වැටෙන්නේ නැද්ද බීජ? මුගලන් මහරහතන් වහන්සේට වැටිච්ච බීජේ කොයි කාලේ කරපු එකකට ආපු බීජයක්ද? අද්බැව් ලක්ෂ ගානකට එහා පැත්තේ කරපු එකකට ආපු බීජයක් නේද වැටුනේ? හොරු ඇට කුඩු වෙනකන් ගැහුවේ. එහෙනම් පින්වතුනි නිකමට හිතලා බලන්න ජාතිය හදනවා කියන එක මොන භයානකත්වයක්ද තියෙන්නේ කියලා. ඔබට මේවා හිතෙන්නේ නැද්ද? ජාතියක් හැදෙනවා කියලා කියන්නේ ආයිත් මම කියනවා මේ සිංහල ජාතිය දෙමළ ජාතිය ගැන නෙමෙයි කියන්නේ. නැත්තම් කියයි අම්බෝ සිංහල ජාතිය වනසන්න බන කියනවා කියලා. එහෙව් පෙරහන් කඩ ඉන්නේ. ඔබට මොහොතකටවත් හිතෙන්නේ නැද්ද පින්වතුනි මේ හදපු ජාතිය මහා භයානක ජාතියක් කියලා? ඊළඟ මොහොතේ ඔබට මොනවා වේද කියලා කොහොමද ඔබ දන්නේ? මේ ඊයේ පෙරේද අපේ මහත්තයෙක් මට පෙන්නුවා. ඉන්දියාවේ හරි කොයි හරි රටක ආගමික උත්සවයක් තියෙනවා. එක මිනිස්සෙක් ස්ටේජ් එකකට නැගලා වටේ ඉන්න අය ගහනවා බෙර. අනිත් අය ඔල්වරසන් දෙද්දි මේක එළුවෙක්ව මේ තඩි මිනිහෙක් එළුවෙක්ව යට කරගෙන ඒ එළුවව ඒ මිනිහගේ කටින් පන පිටින් හැම ගහනවා. ජාති දුක කියන්නේ ලේසි දුකක්ද පින්වතුනි?
හැම ගහන්න පටන් ගන්න යටි තොලෙන්. ඔබ පොඩ්ඩක් හිතලා බලන්න ජාති දුක කියන්නේ මොන ගින්නක්ද කියලා. යටි තොලට ඒක කටින් අල්ලගෙන අදිනවා. මේ බෙල්ල හරියෙන් හැනකම් අර හංගඩේ ගැලවිලා යන්න. අරකම් මරලා තෝනි දෙනවා. තව එකක් මට පෙන්නවා. මේක ඔබගේ දරුවටත් විය හැකි ළඟ ළඟම. කුඩු ගහන පාර්ශව දෙකක්. එක පාර්ශවයකට යන්තම් ඒ දෙගොල්ලෝ අතර ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ පාර්ශවයට යන්තම් සම්බන්ධ වෙච්ච දරුවෙක්ව අරගෙන යනවා අනිත් පැත්තෙන් ඇවිදින්න. අරගෙන ගිහිල්ලා ඒකව වීඩියෝ කැමරා ඉස්සරහකින් තියාගෙන මොකටද අනිත් උන්ට පෙන්වන්න ආයි උඹලා අපිට මේවා කරන්න ආවොත් මේවා තමයි උඹලට වෙන්නේ කියලා. අර කොල්ලගේ මූණ පේපර් නයිෆ් එකකින් සම්පූර්ණයෙන්ම පින්වතුනි අර මූණේ හංකඩේ අයින් කරනවා. අරු කෑ ගහනවා. ජාති දුක කියන්නේ ලේසි වැඩක්ද? මම ඔබට ඔවා පෙන්වන්නේ නැහැ පින්වතුනි රෙද්දේ බඩ යන්නේ හින්දා. බඩ හොදන්න වෙනවා බණ සංවිධානය කරන අයට. නැත්තම් මම ඔබට මේවා පෙන්නනවා මේ තිරෝල දාලා. ජාති දුක කියන්නේ මොන ගින්නක්ද කියලා. ඔබ සෙල්ලම් කරන්නේ මේවත් එක්ක නේද? අන්තිමට ඒ කොල්ල අතින් අර මූණ අල්ලන්න හදන නිසා අරුන් මොකද කරන්නේ පින්වතුනි වලලු කරගාවින් අත් දෙකම කපනවා. ඔබගේ අහිංසක දරුවටත් ওই ටික කොයි වෙලේ වෙන්න බැරිද පින්වතුනි? ඔබට ওই ටික නොවී තියෙයිද? ඕවා දැන් මේ අන්තර්ජාලයේ හැමතැනම තියෙනවා. දැන් ලංකාවේ මිනිස්සුත් ඔවා ඉගෙන ගන්න එකක් නැද්ද? ඔබගේ දරුවා කොල්ලෙක් එක්ක යාළු වෙනවා. යාළු වෙලා ඒ කොල්ලව අතහැරුව ගමන් ඒ කොල්ලට එනවා ඔයක ඔළුවට. ගේන වැසිට් ටිකක් ගහලා දානවා. දැන් කොහොමද විඳවන්න වෙන විඳවිල්ල? ජාතිය කියලා කියන්නේ මොන තරම් භයානක දෙයක්ද කියලා මේ මිනිසුන්ට වැටහෙන්නේ නැහැ. වැටහෙනවා නම් හත් දෙයියනේ මේ ලැබිච්ච මනුස්ස ජීවිතෙන් කොහොම හරි ජාතිය කෙලවර කරගන්නවනේ. නිකමට හිතන්න පින්වතුනි ඔබ මේ දක්වා ජීවත් වෙච්ච ටිකම ආයි කරන්න වෙනව නේද ඊළඟ අද්දවේ ඉපදුනොත්? නිකමට හිතන්න පින්වතුනි අද ඔබ ගෙදර යනකොට බස් එකෙන් බහිද්දී ඔබ වැටිලා ඔබගේ ඔළුව වදිනවා. ඔබට අංශභාගය හැදෙනවා. මැරෙනකන් කුණු වෙවි නෙමෙයිද බලන්න ඔබට මැරෙන්න වෙන්නේ? ජාති දුක කියලා කියන්නේ මොන තරම් භයානක දෙයක්ද? දැන් ඔබ කුඹුර හදාගෙන දෙයියෝ ගාවට ගිහිල්ලා යදලා වැඩක් තියනවද? අනේ බීජ නම් වැටෙන්න එපා. බීජ නම් වැටෙන්න එපා. ඒකට නෙමෙයිද ඔබ දෙයියෝ වඳින්න ගිහිල්ලා? මං සංසාරේ කරගත්ත එක බීජයක්වත් වැටෙන්න එපා. ඔය ටික කිව්වට පුළුවන්ද? දෙයියෝ උඩ ඉඳලා කියනවා උඹ පිස්සු කතා කරනවා මිනිහෝ මගේ කුඹුරට බීජ වැටෙනවද කියලා බල බල මං ඉන්නේ කියලා. ඇයි දෙයියොත් මොකද කරලා තියෙන්නේ? දෙවියොත් කුඹුර හදාගෙන තියෙන පිඟුතුනේ කොයි වෙලේ හරි ඒ කුඹුරටත් මොකද වෙන්නේ? ඔය බීජ වැටෙනවා. අරිහතුන් වහන්සේගේ කුඹුරටත් බීජ වැටෙනවා නම් පිඟුතුනේ දෙයියන්ගේ කුඹුරට වැටෙන එක ගැන මොන කතාවද? තථාගතයන් වහන්සේගේ කුඹුරටත් බීජ වැටුණාද නැද්ද? වැටුණා. ඇයි උන්වහන්සේට සුවනවන ඔලු කැක්කුමක් තිබුණ නැද්ද? උන්වහන්සේට කොන්දේ අමාරුවක් තිබුණ නැද්ද? ලෝහිත පක්ඛන්දිකා රෝගය හැදලා ලේ බඩ ගියේ නැද්ද උන්වහන්සේට? එහෙනම් ඔය ඔක්කොම පින්වතුනි උන්වහන්සේ කුඹුර හදාගත්ත නිසා නේද ඒක උනේ? එහෙනම් නිකමට හිතලා බලන්න පින්වතුනි ජාතියක් සකස් වෙනවා කියන එක තරම් භයානක දෙයක් කොහෙද තව ලෝකේ තියෙන්නේ කියලා? ඉතින් දැන් ඔබට මේ ජාතිය සකස් වෙච්ච වෙලාවේ පින්වතුනි මෙතනින් එහාට ඔබ මොකද්ද කරගත යුත්තේ? වහ මේ ජාතියට තිත තියාගන්න එක නෙමෙයිද? ඔබ කල්පනා කරලා බලන්න පින්වතුනි ඔබ හොඳට මොලයක් බුද්ධියක් තියෙන හොඳට ඉගෙන ගත්ත මිනිස්සුනේ. කල්පනා කරලා බලන්න ඔබ ජාතියට තිත තියෙන එකද ඔය කරන්නේ? ඒ තරම් භයානක දෙයක් නේ පින්වතුනි ජාතිය කියලා කියන්නේ. බුදුහාමුදුරුවෝ වෙන්න ඉපදිච්ච ජාතියත් ඒ තරම් භයානකයි නම් ඔබගේ ජාතිය ගැන මොනවද කතා කරන්න තියෙන්නේ? දැන් කරන්න දෙයක් නැහැ. දැන් ඔබ ඉපදිලා ඔබ කුඹුර හදලා ඉවරයි. දැන් කොයි වෙලේ මොන බීජ වැටෙයිද දන්නේ නැහැ. දැන් ගිහිල්ලා බෝධි පූජා තියලා වැඩක් නැහැ. බෝධි පූජා තියලා ඉල්ලන්නේ මොකද්ද? මං කුඹුර හදාගත්තා. මගේ කුඹුරට බීජ වැටෙන්න නම් දෙන්න එපා. දැන් ඔක කරන්න පුළුවන්ද?
අනේ මගේ කුඹුරට වැටෙන්න දෙන්නත් එපා, මගේ ළමයා කුඹුරට වැටෙන්න දෙන්නත් එපා, මගේ ස්වාමි පුරුෂයාගේ, මගේ භාර්යාවගේ කාගේවත් කුඹුර වලට බීජ වැටෙන්න දෙන්න එපා. පිටුදෙන ඕක වෙන වැඩක් නෙමෙයිනේ. ඔය බීජ වැටෙනවා. අද ගෙදර යනකොටත් ඔබට බීජ වැටෙයි. මෙතන ඉන්නකොටත් ඔබට බීජ වැටෙයි. නවත්තන්න පුළුවන්ද? ඔබ හදාගත්ත කුඹුරට ඔබගේ බීජ වැටෙද්දී දැන් බුදුහාඳුරන්ට බැලලා වැඩක් තියනවද? ඇයි සමහර මිනිස්සු කියන්නේ අපි මේ දෙයියෝ බුදුන් අදහගෙන ඉන්නේ. අපිටමනේ මේව වෙන්නේ. අරුන්ට මුකුත් වෙන්නේ නැහනේ. තමන් කුඹුර හදාගත්තා නම් පින්වතුනි දැන් ඕකට වැටෙනවා. පින්වතුනි හොඳට මතක තියාගන්න මේ දේවල්. ජාතිය කියලා කියන්නේ මහා භයානක දෙයක්. මේ ජාතිය ඇති කරගන්න එක තමයි පින්වතුනි ඔබ කැමැත්තෙන් කරන්නේ. ඔබ යම් දෙයකට වටිනකමක් හදලා ඒ වටිනකම නිසා ඔබ ඒකට කැමති වුණාම දැන් ඔබ කාය කර්ම කරනවද නැද්ද ඒක ගන්න? වචී කර්ම කරනවද නැද්ද ඒක ගන්න? මනෝ කර්ම කරනවද නැද්ද ඒක ගන්න? එහෙනම් මට කියන්න කර්මයක් කළාම විපාකයක් තියනවද නැද්ද? කර්මයක් කළාම විපාකයක් තියනවද නැද්ද? කර්මයක් කළාම විපාකයක් තියනවා නම් පින්වතුනි ඒ විපාකයෙන් ඔබට උපතක් සකස් කරලා දෙන්නේ නැද්ද? බලන්නකෝ ඔබ කරගත්ත දේ